වෙලාව 6:00මාරයි. මම මේ ලේස්ති වෙන්නේ එළියේ රවුමක් දාන්න යන්න. මෙන්න මේ විදිහට තමයි මගේ අවුට්ෆිට් එක ඇවිදින්න යන්න දාගත්තේ. ඊට පස්සේ අපි යමු එළියට. මේම තමයි රූම් එකෙන් එළියට එනකොට අපිට පේන්න තියෙන්නේ. ඊයේ කරවලේ ආපු හින්දා මේ දේවල් මුකුත් දැක්කේ නෑනේ. මෙන්න මෙහෙම තමයි රූම් එකෙන් එළිය තියෙන්නේ. අපි දැන් යනවා උදේ පොඩ්ඩක් වැව බලන්න. වැවට රවුමක් ගිහින් යනවා. ඒක ගිහලා බලමු කොහොමද කරේ වීව් එක කියලා. රූම් එකෙන් එළියට ඇවිල්ලා අපි ඉතින් හොටෙල් එකෙන් එළියට යන්න තමයි යන්නේ. මේ තියෙන්නේ හොටෙල් එකට එන පාර. මෙන්න මෙතනින් තමයි හොටෙල් එකට එන්ට්‍රන්ස් එක ඇතුළට එන්න තියෙන්නේ. මේ පේනවද මේ කට්ටියක් ගෙස්ලා ටිකකගේ බඩු ටික පැක් කරනවා. මෙතනින් තමයි ලොබි එකට එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් ඔන්න ඔහොම අපි ওই විදිහට යනවා. ඇවිදගෙන යන්න පායින් යන්නේ. ලොකු දුරක් නැහැ. ඒ හින්දා ওই පේනවා නේද? ඔය වැව බලන්න තමයි අපි මේ උදේ පාන්දර ලෑස්ති වෙලා යන්නේ. මේ බලන්නකෝ ඊයේ ආපු නිසා මේ කිසි දෙයක් දැක්කේ නැහැ. මම දැන් තමයි මේ හැමදේම දකින්නේ. හරිද? මෙතන තියෙනවා මේක මොකක්ද කියලා නම් කියන්න මම හරියටම දන්නේ නැහැ. මෙහෙම ඒක බලන්න යන්න බැරුණා ඇත්තටම. ඊපස්සේ අපි මෙන්න මේ විදිහට එළියට යනවා. මේ උදේ පාන්දර කට්ටිය ඉතින් අතු ගන්නවා, ඒ දේවල් කරනවා. උදේ පාන්දර මාර්ම ලස්සනයි. මේක තමයි හොටෙල් එකේ එන්ට්‍රන්ස් එක ගාව තියෙන බෝඩ් එක. මෙන්න මෙහෙම තමයි හොටෙල් එක පේන්නේ පාරට. පේනවා නේද? ඒක හරිම ලස්සනයි. මේ තමයි ඩියර් පාර්ක් එකෙන් එළියට ආවම අපිට තියෙන වීව් එක. මේ උදේ 6:00මාරයි වෙලාව. අතන තමයි ඩියර් පාර්ක් එකේ එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මේ තියෙන ඩියර් පාර්ක් හොටෙල් එකේ සයිඩ් වීව් එක. මේ පැත්තෙන් තියෙන්නේ මොකද මේකට කියන්නේ? ගිරිතලයේ වැව කියලා තමයි කියන්නේ. අපි ඉතින් යමු වැව බලන්න යන්නේ. ඩියර් පාර්ක් හොටෙල් එක ඇත්තටම මාර ලස්සනයි. මේ විදිහට වොක් එකක් ගන්න උදේ පාන්දර අපි ගිරිතලයේ වැව මාර ලස්සනයි. හැබැයි උදේ පාන්දර විතර. කොයි ගියත් යාළුවෝ නම් හම්බ වෙනවා අඩුවක් නැතුව. ආයේ let's go. Hi. Gally. කොහමද? මෙන්න මේ විදිහට තමයි හොටෙල් එකේ ඉඳලා අපි මීටර් 50ක් විතර ඉස්සරහට ඇවිදගෙන ආවහම ගිරිතලයේ වැව අපිට පේන්නේ. බලන්නකෝ ලස්සන, මාරම ලස්සනයි එතන. කියන්න බැරි තරම් මාරම ලස්සනයි අනේ එතන. ඉතින් අපි මේ කොහෙද යන්නේ? මේ කැලෑවක් අස්සේ කොහෙද යන්නේ කියලා ඔයගොල්ලෝ බලනවා නේද? මා දන්නේ නැහැ කොහෙද යන්නේ කියලා. බාප්පා තමයි එක්කන් යන්නේ මේ විදිහට. මම මේ යන්නේ ගිරිතලයේ වැවේ සොරවුව බලන්න. පරණ සොරවුවක් තියෙනවා කියලා කියනවා. මේක කියන්නේ දැන් මම හිතන්නේ මම විතර ගන්නේ නැද්ද කොහෙද සොරවුව? ඒක බලන්න තමයි දැන් මේ යන්නේ. මෙන්න මෙහෙම. මේක තමයිලු ගිරිතලයේ වැවේ පැරණි සොරවුව. ගොඩාක් පරණ කාලේ තිබිලා තිබ්බ සොරවුවක් තමයි මේ විදිහට දැන් මෙතන තියෙන්නේ. බලන්නකෝ වතුර වල පාට හරිම පැහැදිලි වතුර. මෙතන හැබැයි ලොකුවට භාවිතා වෙන බවක් නම් පේන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් සොරවුවක් දැක්කාම අපි ඉතින් ගිහිල්ලා නානවා. ඔයගේ වැඩ කරනවනේ. ඒ වුණාට ඉතින් මෙතන එහෙම වෙන පාටක් නම් පේන්නේ නැහැ. මෙහෙට වහින්නේ නැති හින්දා වතුර ලොකුවට නැහැ. ඉතින් ඔය සොරවුවෙන් යන්නේ. මේ විදිහට අපි සොරවුව බලලා ආපහු ආවා ගිරිතලයේ වැව අයිනට. බලන්නකෝ එතන තියෙන view එක මාරම ලස්සනයි උදේ පාන්දර.
ඔන්න ඉතින් එතනත් ඉන්නවා යාළුවෙක් බලන්නකෝ අඳුරනවා වගේ නට්ටවන්න හැටි. සීවි යගේ නහය නෑ දෙයියනේ. පෝ යගේ නහය. නහයකෝ පුතේ. අපෝ නාය නෑ යාගේ දැක්කද. අපි වැව බලලා මේ විදිහට ඉතින් ආපහු එනවා හොටෙල් එකට අපේ බ්‍රෙක්ෆස්ට් එක ගන්න. හොටෙල් එක ඉස්සරහා එන්ට්‍රන්ස් එක ගාව ඉඳලා බැලුවහම මෙන්න මේ විදිහේ ලස්සනම ලස්සන view එකක් තමයි අපිට පේන්න තියෙන්නේ. පේනව නේද? මේ හොටෙල් එකේ ඇතුලේ ටිකක් එහාට වෙන්න තියෙන තැනක්. මෙතන මාරම ලස්සන උදේට ඒක ඇත්තටම වචනෙන් කියන්න බෑ. පුදුම ලස්සනක් තියෙන්නේ. මේක ඩියර් පාක් හොටෙල් එක කියලා කියන්නේ තනිකර ගස් කොළන් එක්ක ඒ කියන්නේ නැචරල් පරිසරයත් එක්ක තියෙන හොටෙල් එකක්. ඔයාලට පේනව නේද? හැම තැනම තියෙන්නේ ගස්. ඒ ගස් එක්කම තමයි මේ හොටෙල් එකක් තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම මාරම ලස්සනයි. ඔය තියෙන්නේ ඉස්සරහා view එක. මේ උදේ පාන්දර කොහොමද බලන්නකො ලස්සන මේ වගේ තැනක ඉන්න තියෙනවනම්. මේ තියන්නේ බ්‍රෙක්ෆස්ට් එකට දාලා තිබ්බේවා. මෙතන අපිට ජූස් ಜಾති 3ක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෙතන කෝන් ෆ්ලෙක්ස් ಜಾති වගේක්. එතනින් එහාට ගියාම අපිට තියෙනවා මෙන්න මේ වගේ බුෆේ තමයි තියෙන්නේ. මෙතන තියෙන්නේ කැඳ ಜಾති දෙකක්. කුරක්කන් කැඳයි ඕට්ස් කැඳයි. මට මේක නම් බොන්න හම්බුන්නේ නැහැ. ඇත්තටම කියනවා නම්. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ වගේ ෆ්‍රෙන්ච් ටෝස්ට්. ඊට පස්සේ මෙතන තියෙනවා පෑන්කේක්ස්. ඊට පස්සේ තියෙනවා ස්ක්‍රැම්බල් එග්, බොයිල්ඩ් බීන්ස්, බේක්ඩ් බීන්ස්, ඊට පස්සේ බොයිල්ඩ් එග්, එක එක ಜಾති කෑව ಜಾති ගොඩාරියක් මෙතන තියෙනවා බ්‍රෙක්ෆස්ට් එකට. මේ තියෙන්නේ පැස්ටා එකක්. ඊට පස්සේ මේ අල තම්බලා හදපු එකක්. ඊට පස්සේ මෙතන තියෙන වෙජිටබල්ස්. මෙතන තියෙන්නේ රේන්බෝ සෑන්ඩ්විච් කියලා එකක්. ඊට පස්සේ මෙතන ගාර්ලික් ටෝස්ට්. මේකේ තියෙන්නේ වෙජි රෝල් එකක්. ඊට පස්සේ මෙතන තියෙන්නේ චීස් ටෝස්ට් එකක්. ඊට පස්සේ තියෙනවා මේ මෂරූම්ස් වගේක්ද කොහෙද. ඊට පස්සේ මේ චිකන් නගට්ස්, කට්ලට්ස් වගේ ಜಾති ගොඩාක් තියෙනවා. ඊට පස්සේ මම යන්නේ ඩෙසර්ට් කෝන් එකට. ඩෙසර්ට් කෝන් එකෙත් තියෙනවා කේක් ಜಾති, ඩෝනට්ස්, ඊට පස්සේ කීරි පැණි ඔය වගේ ගොඩාක් ಜಾති තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ ට්‍රැඩිෂනල් ෆුඩ් අයිටම්ස්. ඒ කියන්නේ ශ්‍රී ලංකන් ෆුඩ්ස්. මුං ඇට, එළවලු තම්බලා, කඩල. ඊට පස්සේ මේකේ ඇත්තටම තියෙනවා මාළු කිරි හොද්දක්. අම්මෝ පුදුම රහක් ඒක නම් කියලා වැඩක් නෑ. සුපිරි. ඊට පස්සේ තියෙනවා සැලඩ් කෝන් එක. මෙතන තියෙන සැලඩ් ಜಾති ගොඩාරියක් තියෙනවා. ඔයාලට ඕන විදිහට කන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා පාන්. ජෑම් ಜಾති 3කුයි බටර් එකයි අපිට ඕන නම් ටෝස් කරගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට මම උදේ මගේ බ්‍රෙක්ෆස්ට් එක ගන්නේ. අපි බ්‍රෙක්ෆස්ට් අරගෙන ඊට පස්සේ මම ආවා පොඩ්ඩක් එළිය ඇවිදින්න. මේ තියෙන්නේ පූල් ඒරියා එක. මේ පූල් එක නම් මාරම ලොකුයි. මේ මං ඉන්නේ උඩ පූල් එකේ. ඊට අතින් පහළෙහා තිබ්බේ තවත් පූල් එකක්. ඊට පස්සේ මේ තියෙන්නේ රූම්ස් තියෙන විදිය සෙපරේට් රූම්ස් තියෙන්නේ. අපි දැන් යනවා ලන්ච් එක ගන්න. ඒකත් ඩියර් පාක් හොටෙල් එකේම තමයි ඉන්නේ. අපි යමු ලන්ච් එකට. මෙතන තමයි අපිට බුෆේ එක ඇරේන්ජ් වෙන්නේ. ඔය මේ තියෙන මෙන්න මේ බිල්ඩින් එකේ තමයි අපේ බුෆේ එක ඇරේන්ජ් වෙන්නේ. ඊට පස්සේ ඒ බිල්ඩින් එක පිටිපස්සට වෙන්නේ තමයි පූල් එක තියෙන්නේ. ඒ පූල් එකත් ඇත්තටම මාරම ලස්සනයි. ඒක නැචරල් විදියට ගොඩක්ම හදලා තියෙන්නේ.
ඊට පස්සේ මේ පැත්තේ තව තියෙන්නේ ගොඩක්ම ගස් කොළන් එක්ක තියෙන ලස්සන රූම් ඇරේන්ජ්මන්ට්ස් තමයි මේ පැත්තේ තියෙන්නේ. හ්ම්. ඔයාලාට එන්න පුළුවන් ඇවිල්ලා එන්ජොයි කරන්න පුළුවන්. ඇත්තටම මේකේ ෆුඩ්ස් මාරම රසයි. මං ආවා පූල් එක ගාවට. ඒක මාරම ලස්සනයි. මාරම ලස්සනයි. අ මොනවද පෙන්නන්නේ. අර උඩ අතන තියෙන්නේ පූල් එකක්. ඒ පූල් එකෙන් වැටෙන වතුරට මේ පොඩි පූල් එකට තමයි වැටෙන්නේ. මේ තියෙන්නේ චූටි ළමයින්ගේ පූල් එක. මෙතන තියෙන්නේ තමයි පූල් ඒරියා එක. මේ විදිහට තමයි ලන්ච් එකට ඒගොල්ලන් ටේබල් අරේන්ජ්මන්ට් කරලා තිබ්බේ. බලන්නකො හරිම ලස්සනයි. හරිම නැචරල්. ලන්ච් එකට කලින් අපිට හම්බ වෙච්ච සුප් එක තමයි මේ තියෙන්නේ. මේ සුප් එකත් මාරම රසයි. ඇත්තටම කියනවා නම් මට ලන්ච් එක වීඩියෝ කරගන්න බැරි වුණා. තිබ්බ පීරියඩ් ඒක කෑවා. ඔන්න ඔය විදිහට ඉතින් මගේ පුළුල් දරුව චාරිකාව නිමා කළා. මම මේ ගෙදර එන ගමන්. ඔයාලා හැමෝටම එහෙනම් බයි. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්.